සෑම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බිස්නස් ගයිඩ් YouTube නාලිකාව තුලින් ඔබට තවත් සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයින්ට තොරතුරු ටිකක් වටිනා තොරතුරු ටිකක් දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඇත්තටම පොඩි නිහඬියාවකින් පස්සේ තමයි මේ වීඩියෝ එක අපි ඔබ වෙත ගෙන එන්නේ. මොකද වසර අවසානයේ සහ වසර ආරම්භයේ විශේෂයෙන්ම 2025 වසර අවසන් වෙන විටත් 2026 වර්ෂය පටන් ගන්නකොටත් අපට තියෙනවා ඇත්තටම විශාල රාජකාරී ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක්. මොකද අපි අපේ ආයතන සියල්ලේම අපි අනිවාර්යෙන්ම 2026 2030 අවුරුදු 5කට ගැලපෙන විදිහට අපි අපේ උපක්‍රමික සැලැස්ම ස්ට්‍රැටජික් ප්ලෑන් එක අපි අවුරුදු 5කට අපි නිර්මාණය කරන්නට ඕන. මේක නිර්මාණය කරලා විතරක් බෑ. අදාළ දෙපාර්තමේන්තු, අදාළ අමාත්‍යාංශ, අදාළ වෙනත් ඒ වගකීම ඒ වෙනුවෙන් ගන්න අයත් එක්ක මේක සාකච්ඡා කරලත් මේකට අදාළ අනුමැතීන් සහ ඒ සඳහා තෝරන උපාය උපක්‍රම ස්ට්‍රැටජික් අපි කොහොමද ඒ අරමුණු අපි කියන්නේ goals objective ඉස්සරහට මීට් කරන්න කොහොමද වසරින් වසර කියන එකත් සෑම මාසයක මේවට අදාළව ඇක්ෂන් ප්ලෑන් එකත් ක්‍රියාකාරී සැලැස්මක් වගේම ඒවට යෝජනා කරන බජට් එක මූල්‍යමය යෙදවුම් මොනවද සහ අනෙකුත් යෙදවුම් මොනවද කියලා අපි පැහැදිලිවම කියන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ ඇක්ෂන් එකකින් පස්සේ ඒ ක්‍රියාත්මක වන සැලැස්මක ඇතුලේ තියෙන ප්‍රතිඵල අවුට්පුට් ඒ වගේම අවුට්කම් සහ ඉම්පැක්ට් ඒ කියන්නේ කෙටි කාලීනව තියෙන ඒ ලබලා දෙන වටිනාකම් වගේම දිගු කාලීනව කොහොමද අපි කරන ඒ ක්‍රියාමාර්ග වලින් ආයතනයට රටට සමාජයට ව්‍යාපාරවලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි මේක හදන්නට ඕන. ඒතර මේක සරල කාරණයක් නෙවෙයි. නමුත් ඔබට මෙතරම් සංකීර්ණ ව්‍යාපාර සැලැස්මක් නැති වුණත් ඔබත් අනිවාර්යෙන්ම 2026 ව්‍යාපාර සැලැස්මක් හදාගන්න එක නම් වඩාම හොඳයි. එහෙමනම් ඒ සැලැස්ම හදාගන්න මම යෝජනා කරලා මීට කලින් වීඩියෝ එකක් මම නිකුත් කරලා තියෙනවා බිස්නස් ගයිඩ් තුලින්. එහෙමනම් බිස්නස් ගයිඩ් ඔබ නරඹන්න. ඔබට අර කලින් වගේම තියෙන ගැටලු ඔබගේ අදහස් යෝජනා මා වෙත එවන්න. ඒකට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවම ඔබට ඉතා පහසුවෙන් මගේ ඊමේල් එක, කන්ටැක්ට් නම්බර් එක, WhatsApp නම්බර් එක බලා ගන්න පුළුවන්. එහෙමනම් මේක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව අයට අපේ තොරතුරු ලබලා දෙන්න අපි මේක ඉදිරියට කරගෙන යමු. එහෙමනම් අපි අද මේ ව්‍යාපාර සැලසුම් පිළිබඳ ප්‍රවේශය ගන්නකොටම මට ආපු ඉල්ලීම් කීපයක් ගැටලු කීපයකට මම අද මගේ වීඩියෝ අද යොමු කරනවා. ඒ ගොඩක් අය කියන දේ තමයි අපේක්ෂා කරන අලවිය expected sale එක අපිට ගන්න බෑ. අපි ඉලක්ක හැදුවට අපි සැලසුම් හැදුවට අපිට බෑ අපේ අලවිය මාසිකව සැලසුම් කරන එක ත්‍රිමාසිකව මාස 3කට මාස 6කට මාස 12කට නෙවෙයි අපිට අඩුම තරමේ මාසයකටවත් මේ සැලැස්ම හදාගන්න අමාරුයි. මොකද අපේක්ෂිත අලවිය අඩුයි කියන එක තමයි මෙයාලගෙන් ආපු ප්‍රතිචාරය. ඒක අභියෝගයක්, චැලෙන්ජ් එකක්. සමහරව ඒක මෙන්ෂන් කරලා තිබුණේ ඒක නිකන් අර දුක්ඛදායක තත්වයක්, කඩාවැටීමක්, විශාල උබතෝ කෝටිකයක්, ඩිලීමායක විසඳන්න බැරි ප්‍රශ්නයක් වගේ. සමහරව ඒක මට විග්‍රහ කරලා තිබුණේ අපි එහෙම කරා කලින් අපිට දැන් මේ මට්ටමට යන්න අපහසුකම් ටිකක් තියෙනවා කියලා තමයි කිව්වේ. අලුතෙන්ම ව්‍යාපාර පටන් ගන්න ස්ටාර්ට්අප් අය මේකෙදි යෝජනා කරලා තිබුණේ නැත්තම් මගෙන් ඉල්ලා තිබුණ දේ තමයි කොහොමද අපි මේ අඩු අලවිය ඉහළ අලවි තත්වයකට ගෙනියන්නේ කියලා. ඉතින් අඩු අලවිය වෙන්නට බලපාන කරුණු 6ක් 7ක් 5ක් 6ක් ඔබ අඳුරගත්තොත් ඔබ දන්නවා ඒ ගැටලු ටික ඒ බාධාවන් ටික ඉවත් කරලා ඔබගේ නිෂ්පාදනයේ සේවාවේ අලවිය කොහොමද වැඩි කරගන්නේ කියලා. ඒ නිසා මම ඔබට අද මේ වීඩියෝ තුලින් අද මම සාකච්ඡා කරන්නේ why you can't get
නැත්නම් why you do not getting expected sales. එහෙනම් ඇයි රීච් කරන්න බැරි අපේක්ෂිත අලෙවි ඉලක්ක වලට ඇයි ඔබේ ආයතනය ඔබට ඔබේ අලෙවි කණ්ඩායමක් කරනම් ඔවුන්ට ඇයි යන්න බැරි? මම කරුණු කීපයකින් මේක සරලව පැහැදිලි කරන්නම්. පළවෙනිම මේකෙදී බලන කාරණය තමයි ඔබගේ භාණ්ඩය හෝ සේවාව ඉදිරිපත් කිරීමේදී ඔබ ඒක ආකර්ශනීය විදියට ඇට්‍රැක්ටිව් විදියට ඉදිරිපත් කළා තියෙනවද කියන කාරණේ. මම වීඩියෝ අවසානයේ ඊළඟ වීඩියෝ එකේදී මම ඒකට උදාහරණයක් මම ඔබට පෙන්නනවා මේ වීඩියෝ තුලින්ම යම් භාණ්ඩයක් සේවාවක් ඉදිරිපත් කිරීමේදී පාරිභෝගිකයට ඒ කියන්නේ අතරමැදි වෙළෙන්දෙකුට වෙන්න පුළුවන්, එන්ඩ් යූසර් කෙනෙකුට, අවසන් පාරිභෝගිකයට වෙන්න පුළුවන්. ඒ ඔබ කොතරම් හොඳින් සිත් ගන්නා සුළු විදියට ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කරනවාද කියන එක තමයි මේ පළවෙනි කාරණය. ඔබ විකුණන්නේ ඊටාම රසවත්, ඊටාම ගුණවත් ආහාර වේලක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒක පැකට් කරලා හරි ප්ලේට් එකකට බෙදලා හරි දෙනකොට ඒ පිළිබඳව ඔබේ අවධානය අඩුයි නම් ඒක බැලූ බැල්මට ඒක ප්‍රියමනාප නැත්තම් ඔබේ පිළිගැන්වීම එතනම භාණ්ඩයේ කොතරම් ගුණාත්මක වුණත් කොතරම් මිලාඩු වුණත් පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කරනවා. වරක් දෙවරක් උත්සාහ කරලා බලයි ඔබගේ ගුණය පිළිබඳ විශ්වාස කරලා හැබැයි තුන්වෙනි වර ඔහු ඇය පාරිභෝගිකයා නැවත මේක මිලදී ගන්නේ නැහැ. ඉදිරිපත් කිරීම ද ඇට්‍රැක්ටිව්නස් සිත් ඇද ගන්නා සුළු බව ඔබ ඔබගේ භාණ්ඩය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුමයි. ඊළඟ කාරණය ඒකටම එකතු වෙනවා රැපින් එක එකතු කරන එක වටිනාකම් එකතු කරන විදිය මේකේ දවටනය දැවටුම පැකේජින් කියලා අපි කියනවා. මේ කාරණේ හරි වැදගත්. ඒකත් අමතක කරන්න එපා. ඉතින් ඒ කියන කාරණය කෙනෙක්ගේ අපෝ ලොකු වියදමක් යනවනේ. එහෙම පැකේජින් කරලා මාකට් එකේ ප්‍රයිස් කරන්න බෑනේ. විවිධ කාරණා ඔබ කියන්න පුළුවන්. නමුත් ඇට්‍රැක්ටිව්නස් එකට ඉන්ටර්රිලේට් වෙනවා, එකිනෙකට සම්බන්ධ වෙනවා ඔබගේ රැපින් එක නැත්නම් දැවටුම. ඔබ බලන්න වෙළඳ පොළට ගිහිල්ලා සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න. ඒ රාක්කෙන් රාක්කෙට ගිහිල්ලා බලන්න. ඔබ යම් නිෂ්පාදනයක් කරනවා නම් ඔබ යම් මිලදී ගැනීමක් කරලා ඒවා පැකට් කරලා රැපින් කරලා ලස්සනට ප්‍රසන්ට් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් වෙළඳ පොලේ ඒවා කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. ආර්ට් වර්ක් වලට මිලක් යනවා. පැකේජින් කරද්දී අඩුම ක්වොන්ටිටියක් මිනිමම් ඕඩර් ක්වොන්ටිටි MOQ කියලා අපි කියනවා. ඒ කට්ටිය 5000ක්වත් ඕන කියනවා අඩුම print කරගන්න. ඊට පස්සේ තව එහෙම නැත්තම් කියනවා මේක ස්ටෑන්ඩ් පැකට් එකක් ගත්තොත් මේ විදිය, පවුච් එකට ගියොත් මේ විදිය, උඩ අපි මේ zipper මොඩල් එකක් දැම්මොත් මේ විදිය, එක එක විදියේ යෝජනා තියෙනවා පැකේජින් කරන ආයතන වලින්. අපිට ගැළපෙන සුදුසු ක්‍රමය පමණයි ඔබ තෝරාගත යුත්තේ. අංක 1 තමයි මම කිව්වේ ඇට්‍රැක්ෂන් එක ඉදිරිපත් කිරීමේ සිත් ඇද ගන්නා සුළු බව. අංක 2 තමයි ඒකටම ඒකාබද්ධයි, ඒකටම සම්බන්ධයි පැකේජින්, රැපින් නැත්තම් අපි කියනවා දැවටුම හරි මොකක් හරි අපි කියන එක ඉදිරිපත් කරන අපි යෝජනා කරන පැකට් එක හෝ බොක්ස් එක හෝ whatever right. ඊළඟ කාරණය ඔබ ඔබගේ භාණ්ඩය පිළිබඳ විශාල විශ්වාසයක්, විශාල කොන්ෆිඩන්ස් එකක් තියාගෙන වෙළඳපොළට ඉදිරිපත් කළත් ඔබගේ භාණ්ඩයට નિયમિત ප්‍රමිතිකරණයන් ඒ අවශ්‍ය කරන ස්ටෑන්ඩඩ්ස් අවශ්‍ය ප්‍රමිති සහතික පිළිගත් ආයතනයකින් ඔබ ලබාගෙනද වෙළඳපොළට ඇවිල්ලා තියෙන්නේ. සුපර් මාකට් එකකට වගේ දානවා නම් එක්ස්පෝර්ට් කරනවා මේව නැතුව කොහොමත්ම කරන්න බෑ. නමුත් අපි හිතමු මේවනේ අපි ගමේ දුෂ්කර ඇතුලේ ගමක අපි දන්න කඩ කීපයකට මේක දෙන්නේ කියලා. නමුත් ඔබ අදාළ ප්‍රමිති සහතික ලබාගෙන නැත්නම් විශේෂයෙන්ම ඇඟ ගල්වන දේවල්, අපි කනබොන දේවල්, කොස්මෙටික් භාණ්ඩ, කොස්මෙටික් වලට අදාළව ඒ කියන්නේ ඒ රූපලාවන කටයුතු ඒවට ඉතාමත් තද නීති රීති ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබට අනිවාර්යෙන්ම මූලික වශයෙන් ඔබ ලබාගත යුතු ඒ ප්‍රමිති සහතික පිළිබඳව ඔබ දැනුවත් වෙන්න, ඒව ලබා ගන්න කටයුතු කරන්න. සාම්පල් ඉල්ලද්දි සාම්පල් ගොඩක් ඉල්ලනවා, ලොකු වේදමක් යනවා, ලොකු කාලයක් ගන්නවා. මේ වගේ විවිධ ගැටලු තියෙනවා අපි දන්නවා.
නමුත් ව්‍යවසායක ඔබට මේවා ගැටලු නෙවෙයි මේවා අභියෝග අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරගෙන අපි ඉදිරියට යා යුතුයමයි. ඒ නිසා අපි ඒ සඳහා ඔබට යෝජනා කරනවා කරුණාකරලා ඔබගේ භාණ්ඩය හෝ සේවාවට අදාළව අවම වශයෙන් ලබාගත යුතු ප්‍රමිති සහතික ස්ටෑන්ඩඩ් සර්ටිෆිකේෂන් ඔබ ලබා ගන්න වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් ආහාරයක් නම් ඒක අකණ්ඩව පවත්වාගෙන ඔබට බැරි වෙනවා. ඊට පස්සේ තව කාරණයක් තමයි ගොඩක් අය පාරිභෝගිකයා අපට ස්විච් වෙන්න අපේ භාණ්ඩයට එන්න අපේ භාණ්ඩය ඔස්සේ මිලදී ගන්න බයක් දක්වනවා. ඇයි බය වෙන්නේ? ඇයි මම හොඳ භාණ්ඩයක් සේවාවක් පරිභෝජනය කරමින් ඉඳලා ඇයි මම මේ කෙනෙකුට උදව් කරන්න හරි දණ්ඩකමට ඇයි මම වෙන එකකට මාරු වෙන්නේ? ඒක ලේසි නෑ. පාරිභෝගිකයා ඉන්නේ Apple ෆෝන් එක නම් එයා Apple ෆෝන් එකේ ඉන්නේ එයාට ඒක ලැබෙන ප්‍රතිලාභ දිගු කාලින ප්‍රතිලාභ වටිනාකම් එකතු කිරීම පහසුව එයා අත්විඳින එක්ස්ට්‍රා බෙනිෆිට්ස් ඔක්කොම දිහා බලලා. ඉතින් Apple ෆෝන් එකෙන් අපි වෙන මක්කරි චයිනා හදන ෆෝන් එකකට කස්ටමර්ට එන්න කිව්වට එයා එකපාරේ එන්නේ නැහැ. එයා කොයිතරම් දේ කැප කරනවද කියලා බලනවා. එයාට මාරු වුණාට පස්සේ ඒ අලුත් බ්‍රෑන්ඩ් එකකට අපි හිතමුකෝ සුපර් මාකට් එක තියෙන ජනප්‍රිය සන්නාමයකින් අපි කස්ටමර් අපේ එකට මාරු වෙනවා. අනේ අපේ ගමේ එක්කන අපි දන්න අහවලා කරන්නේ අහවල් අක්කා නංගි නැත්නම් අහවල් මහත්තයා. එයා දැන් මේ ස්පයිසස් බිස්නස් එකක් කරනවානේ. හොඳට කරනවා අපිත් ඒක ගන්නවා කියලා උන්න එනවා. එයා ඒ එන විශ්වාසය තියන්නේ ඔබ පිළිබඳවම නෙමෙයි. ඔබගේ භාණ්ඩවල ගුණත්වයේ ඔබ පවත්වා ගනී කියලා විශ්වාස කරන අඛණ්ඩතාවය quality standard continuity කියලා අපි කියනවා. තත්ත්ව සහතිකවල තත්ත්ව ප්‍රමිතීන් වල අඛණ්ඩතාවය මේක හරි වැදගත්. මේක අමතක කරලා අපිට වෙළඳපොලේ පවතින්න බෑ. ඔබ යන්න සුපර් මාකට් එකට ගිහිල්ලා අහන්න ඔබේ භාණ්ඩ සේවා උන්ට මිලදී ගන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට උන් කියනවා අනේ අපිට ගන්නම් මේ ප්‍රමිති සහතික තියෙන්න ඕනේ කියලා උන් අපිව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ වගේ කරුණු වලට තව එකක් මම එකතු කරනවා. ඒ ප්‍රධාන කාරණයක් තමයි ඔබගේ ලකුණු කළ මිල මාකප් එක පොඩ්ඩක් වැඩි. ඔබ කල්පනා කරොත් අපි හිතමුකෝ මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් එකක් කියලා. වෙළඳපොලේ මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් මං හිතනවා ඒක 4500කට වඩා තියෙනවා. විවිධ බ්‍රෑන්ඩ්ස් වලින්. බ්‍රෑන්ඩ් නැතුවක් තියෙනවා. නිකන් කවර් එක දාලා බ්‍රෑන්ඩඩ් නැතුව නැත්තම් අර හෝල්සේල් ගේන අය මෝලකින් කොටලා ගෙනල්ලා ග්‍රොසරි බෑග් එක දාලා එයාලා විකුණනේවත් තියෙනවා. ග්‍රෑම් 50 100 200 250 500. ඒ වගේම කේටරින් පැක් වල තව එකකුත් තියෙනවා. රෙස්ටෝරන්ට් හොටෙල් වල හොරේකා කියන ප්‍රොඩක්ට් ඒ රේන්ජ් එකට. ඉතින් ඔබගේ ප්‍රොඩක්ට් එක අපි හිතමුකෝ මොකක් කර ක්‍රමයකට පොඩි පැකට් එකක් හදලා නමක් නිෂ්පාදිත දිනයක් අවසන් වන දිනයක් කන්ටෙන්ට් එකක් හදලා මේක පොඩි ලස්සන විදිහට ඉදිරිපත් කරා කියලා. හැබැයි ඔබගේ ඒකක ගණන අඩු වෙන හැම වෙලාවකම මොකද වෙන්නේ? යුනිට් ගාන අඩු වෙනකොට යුනිට් ප්‍රයිස් එක වැඩි වෙනවා. විශාල කම්පැනි ග්‍රෑම් 100 පැකට් 10000ක් හදන වෙලාවකදී ඔබ හදන්නේ 500යි. සාපේක්ෂව ගත්තොත් ඔබගේ අමුද්‍රව්‍ය ඔබගේ අනිකුත් වියදම් ඕවර්හෙඩ් එක්ස්පෙන්සස් එක වැඩි අර විශාල පරිමාණ ආයතනයට වඩා. ඒතර මොකද වෙන්නේ? ඔබ වෙළඳපොළට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ ඉහළ මිලකින්. මම ඊට කලින් වීඩියෝකින් පැහැදිලි කරා. ඒ වීඩියෝ බලන්න. කොහොමද අපි ප්‍රීමියම් ප්‍රයිස් එකක් අය කරගන්න ඉඩකඩ හදාගන්නේ කියන කාරණේ මම කිව්වා. ඒක හැම භාණ්ඩයකටම ජෙනරල් ඒවට එහෙම වැඩක් නෑ. එහෙම කවුරුත් ගන්නෙ නෑ. විශේෂතාවයක්. You have to differentiate your product from the market another products. අනෙත් වෙළඳපොළේ තියෙන ප්‍රොඩක්ට් එක ඔබගේ භාණ්ඩය ඩිෆරන්ෂিয়েට් වෙනස් කරන්න විවිධාංගීකරණය කරලා තියෙනට ඕන. අන්න ඒකදී තමයි පුළුවන් වෙන්නේ ප්‍රීමියම් ප්‍රයිස් එකට යන්න. ඉතින් මෙන්න මේ කාරණා ටික බැලුවොත් ඔබට තේරෙයි මම තවත් කෙටි වීඩියෝවක් මම මේකට එකතු කරලා ඔබට මම ලබලා දෙනවා. අපි කෙටි වීඩියෝකින් අපි ඔබට නැවත කිව්වේ මොනවද? මේ කරුණු 5ක් 6කින් මම සඳහන් කරේ මේ business guide තුලින් why you record low sales නැත්නම් why don't you achieve your expected sales target. ඇයි ඔබට අපේක්ෂිත අලවිලක් වලට යන්න බැරි? ඉතින් මේ කරුණු 5 පිළිබඳ අවධානය යොමු කරන්න. business guide YouTube නාලිකාව නිතරම පරිශීලනය කරන්න. අපට like එකක් දාන්න, මේක subscribe කරන්න. ඔබ දන්නා net ඇයට මගේ ඒ link එක
එහෙම නැත්නම් ඒ අදාළ සම්බන්ධතාවය ලබා දීලා උන්ට කියන්න මෙන්න ව්‍යාපාරවලට ඔබට ඔබගේ ව්‍යාපාරවලට ඉදිරියට යන්න දියුණු වෙන්න අවශ්‍ය කරන පසුබිමක් අවශ්‍ය අදහස් ටිකක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එhmenan අපි ඊළඟ මේ වීඩියෝ තව එක කොටසක් තියෙනවා. අපි මේ වීඩියෝ තුලින් අපි නැවත මුණ ගැහෙමු. බිස්නස් ගයිඩ් තුලින් ඔබට සුබ දවසක් සුබ කටයුතු වලට ඔබට යන්නට ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. එhmenan අපි නැවතත් බිස්නස් ගයිඩ් තුලින් අපි නැවත මුණ ගැහෙමු. බොහොමත් ස්තුතියි.